මල්ලි කෙනෙක් එක්ක යාළු වෙලා කියලා කිව්වම ප්‍රශ්න ඉවරයි. මම මේ කතා කරන්නේ this is the wedding season නෝ. ඉතින් වෙඩින් එකකට ගියොත් මෙන්න ආන්ටිලාටයි අංකල්ලාටයි තියෙන ප්‍රශ්න සෙට් එක. හරිද? බඳින්නේ නැද්ද? බඳින්නේ කවද්ද? You know we are waiting for your wedding නෝනේ. Are you getting married next year? බඳින්නකෝ. වාගේ වයස යනවා. අයියෝ ළමයෝ. ඔන්න ඔය සෙට් එක. තව සෙට් එකක් එනවා boyfriend කෙනෙක් ගැන අහගෙන. ඔයාට boyfriend කෙනෙක් නැද්ද? Is it hard for you to find a boyfriend? ඔයාගේ අර last boyfriend එක මොකද වුනේ? එයා නැද්ද දැන්? ඊපස් තව සෙට් එකක් එනවා. අපේ අම්මවත් ට්‍රිගර් කරලා යවන සෙට් එකක් එනවා. මේ ඔයාට ප්‍රොපෝසල් එකක් කතා කරා නම් හරිනේ. ඔයාගේ වයසත් යනවානේ දුව. මේ අපි දන්න හොඳ කොල්ලෙක් ඉන්නවා. අපි ආව කතා කරලා දෙන්නද? You know my friend has a son in Australia. That mother is also trying to find a girl for him. Shall I talk? මේ ආන්ටිලා අංකල්ලාට තියෙන අනවශ්‍ය ප්‍රශ්න ටික තමයි ඔය. But මගේ හොඳම රිප්ලයි එක තමයි මෙන්න මේක. බෑනේ ආන්ටි මං තාම මල්ලි කෙනෙක් එක්කනේ යාළු වෙලා ඉන්නේ. ප්‍රශ්න ඉවරයි හොඳ. ප්‍රශ්න ඉවරයි මදිවට මම වෙනම ආතල් එකක් ගන්නවා. ඒකෙන් ඒගොල්ලෝගේ මූණ වල ටික ලස්සනට ඇද වෙලා ඇස් දෙක ලොකු වෙලා ඔන්න හදි. මෙහෙමනේ. දැන් මල්ලි කෙනෙක් කියන්නේ හේතුව මල්ලිලා පොඩිනේ. එතකොට තව වයස තියනවනේ බඳින්න. අපි අයියා කෙනෙක් කියලා කිව්වම කියනවා අයියෝ ඒ බොයිගෙත් වයස යන ඉක්මනට බඳින්නකෝ. ගාලා ඔන්න කියනවනේ. එතකොට ඕගොල්ලෝ මොනවද කියන්නේ? ඔය කමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න.